අපි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා අපේ ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැසට් කළා අපේ ගරු නියෝජ්‍යමතුමා කිව්වා වගේ ඉදිරිපත් කරේ නිකන් නෙවෙයි. මේ පොහොසත් රට ලස්සන ජීවිතය ඇතුලේ අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ හැම අම්මා කෙනෙක්ගේම තාත්තා කෙනෙක්ගේම තියෙන හීනය. තමන්ගේ දරුවට හොඳ රටක් හදලා දෙන එක, තමන්ගේ දරුවට හොඳ හෙටක් හදලා දෙන එක, උන්ට හොඳ අනාගතයක් ගොඩනගන හීනය අපි හැබෑ කරලා දෙන්න ඕන කියලා. ඒ හීනය හැබෑ කිරීමේ වගකීමක් අපි උරමත පැටවෙලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගකීම වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ. අපි විශ්වාස කරනවා ඒ වගකීම මේ රටේ සමස්ත පුරවැසියටම තියෙනවා කියලා. මෙතන ඉන්න ආදරණීය අම්මා තාත්තා, මෙතන ඉන්න ආදරණීය දුව පුතා අපි විශ්වාස කරනවා මේ රට ගොඩනැගීමේ සාමූහික කාර්යභාරයක් අපිට තියෙනවා. ඒ කාර්යභාරයේ එක කොටස්කරුවෙක් තමයි ඔබ. මේ කලාව කියන එක අපි දන්නවා කලාව ඉතාම සුවිශේෂී. කලාව ඇතුලේ තමයි නිර්මාණශීලී මිනිස්සු හැදෙන්නේ. සහකම්පනයේ සහිත මිනිස්සු හැදෙන්නේ. ඔබ ප්‍රවෘත්ති වල අහනවා ඇති සමහර වෛද්‍යවරු, ඉතා විශිෂ්ට වෛද්‍යවරු බිහි වෙනවා ලෝකේ. ඒ වෛද්‍යවරයා ඇතුලේ මිනිස්සෙක් නැති ප්‍රශ්නය අපි අත්විඳිනවා. ඒ වෛද්‍යවරයා විසින් නිෂ්පාදනය කරන ඖෂධ සමස්ත සමාජයක්ම විනාශය කරා ඇද දාන දේවල් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වෛද්‍යවරයා විසින් කරන පර්යේෂණ සමස්ත සමාජයක්ම ආපස්සට ඇද දාන පර්යේෂණ බවට පරිවර්තනය වෙලා තියෙනවා. සමහර විද්‍යාඥයෝ ඉන්නවා ලෝකේ, ඔවුන් ලෝකයේ ඉදිරියට තල්ලු කරන විද්‍යාත්මක සොයා ගැනීම වෙනුවට සමස්ත මානව සංහතියේ විනාශයට යන විද්‍යාත්මක සොයා ගැනීම කරනවා. සමහර ඉංජිනේරුවෝ ඉන්නවා ලෝකයේ මෙච්චර තාක්ෂණයේ තිබිද්දී ලෝකයේ ඉදිරියට යන තාක්ෂණය සොයා ගැනීම කරනවා වෙනුවට ලෝකයේ සමස්ත මානව සංහතියටම බාධා වන බෝම්බ නිෂ්පාදනය කරන ඒවා, න්‍යාස්ටික අවි නිෂ්පාදනය කරන ඒවා වැනි එවැනි තාක්ෂණික කාරණා ඉංජිනේරුවන් අතින් බිහි වෙනවා. අපි විශ්වාස කරනවා අපිට ඕන ඉංජිනේරුවෝ ඕන, අපිට ඕන වෛද්‍යවරු ඕන, අපිට ඕන පර්යේෂකයෝ ඕන, අපිට ඕන කලාකරුවෝ ඕන. හැබැයි කලාකරුවගේ, ඉංජිනේරුවගේ, වෛද්‍යවරයාගේ ඒ හැමෝගෙම ඇතුලේ යහපත් මානවීය ගුණය තියෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. ඒ මානවීය ගුණය නිකන් හදන්න බෑ. ඒ මානවීය ගුණය හදන්න පුළුවන් එකම තැන තමයි කලාව. ඒ නිසා මම හිතන ඔබ සුවිශේෂී කොට්ටාසයක්. ඔබ අද ඇවිල්ලා තියෙන්නේ ඒ රිද්මය අඳුනා ගන්න මේ මෙතන පිටිපස්සේ තියෙන රිද්මය සම්බන්ධ වචනය ගැන කතා කරාට පස්සේ මට මතක් වෙනවා ඇල්ෆර්ඩ් නෝත් කියන ගණිතඥයා. ඔහු ප්‍රකාශයක් කරලා තියෙනවා ලෝකේ අපිට අපේ අත්දැකීම් ඇසුරෙන් ගොඩනැගෙන රටාවන් වලින් අපිට පුළුවන් කලාව නිර්මාණය කරගන්න. මිනිහෙක්ගේ අත්දැකීම්, අපි ජීවත් වන අත්දැකීම්, අපිට ලැබෙන අත්දැකීම් වල ආభాෂය හැම වෙලේම කලාවක් ගොඩනගා ගන්න අපිට ඉවහල් වෙනවා. ඒ වගේම ඒ අත්දැකීම් හඳුනා ගන්න එක, ඒ රටාව හඳුනා ගන්න එක. ඒක තමයි රසවින්දනය කියන්නේ. අපිට කලාව හදා ගන්න පුළුවන් වුණාට රසවින්දනය හදා ගන්න ටිකක් අමාරුයි. රසවින්දනය හදාගනිද්දී අනිකාව තේරුම් ගන්න ඕන. අනිකාව කියවන්න ඕන. සහකම්පනයේ තියෙන්න ඕන. තව කෙනෙක්ගේ දුකක් දැනුණාට පස්සේ දුක් වෙන අපිට තව කෙනෙක් වෙනුවෙන් අඬන්න පුළුවන්. තව කෙනෙක් වෙනුවෙන් ශෝක වෙන්න පුළුවන්. එහෙම ලතෙත් හදවතක් මිනිසුන්ට තියෙන්න ඕන. ඒ වගේම තව කෙනෙක්ගේ සතුටක් තියෙන වෙලාවකදී සතුටු වෙන්න පුළුවන්. අවංකව සතුටු වෙන්න පුළුවන්. මානවීය ගුණයක් මිනිස්සු ගාව තියෙන්න ඕන. අපි හිතනවා ඒ ගුණය ගොඩනගන්න වෙන කාටවත් බෑ. ඒ ගුණය ගොඩනගන්න පුළුවන් කලාකරුවන්ට විතරයි. ඒක නිසා අර අපේ සුපුන් සහෝදරයා මෙතන කතාව කරද්දි කිව්වා තරුණ සේවා සභාව ඇතුලේ දැවැන්ත හඩ පෞරුෂයන් නිර්මාණය වුණා. නම් කිව්වට පස්සේ මතක් වෙන ඉතිහාසයේ දශක ගානක අයිතිකාරයෝ, ගීතවල අයිතිකාරයෝ නම කිව්වම අපිට මෙයා තරුණ සේවා සභාවේ අනන්‍යතාවයක් කියලා කියන්න පුළුවන් විශාල පිරිසක් තරුණ සේවා සභාව බිහි කරලා තියෙනවා. හැබැයි මට හැම වෙලෙම දැනෙන දෙයක් තියෙනවා. ඒ පිරිස අතර අපි හොඳ හඩ පෞරුෂයන් නිර්මාණය කරාට අපි හොඳ පර්යේෂක නිර්මාණය කරලා තියෙනවා අඩුයි. අපි විශ්වාස කරනවා දැන් අපිට තියෙන ඉලක්කය හොඳ හඩ පෞරුෂයන් හදනවා වගේම හොඳ කලාකරුවෝ බිහි කරනවා වගේම මේ කලාව ඇතුළේ හොඳ පර්යේෂකයෝ හදන ඉලක්කය අපිට තියෙනවා. යහපත් සමාජයක් වෙනුවෙන් එවැනි පර්යේෂකයෝ බිහි වෙන්න ඕන. අද අපේ සමාජයේ තියෙන මේ දුරස්ත බව අඩු කරගන්න ඔබේ ගීතය, ඔබේ කවිය, ඔබේ සින්දුව, ඔබේ ගායනය ඒ සියල්ල ඉවහල් කරගන්න ඕන. අපි හිතනවා මේ පර්යේෂණ තුලින් සමාජය කොහොමද ගොඩනගන්නේ කියන සාකච්ඡාවක් ඔබ නිර්මාණය කරගන්න ඕන. ඒක නිසා මේ අවුරුදු 3ක කාලය අපි විශ්වාස කරනවා හොඳ පර්යේෂකයෝ ටිකක් බිහි කරගන්න අපට පුළුවන්කමක් ලැබෙයි. එක තැන ඉඳලා කතා කරලා ඔබේ අත්දැකීම් බෙදාගෙන ඒ ගත කරන කාලය ඇතුලේ සංගීතයට, කලාවට, නැටුමට හොඳ පර්යේෂක ටිකක් හදා ගන්න පුළුවන් වෙයි. ඒ පර්යේෂක අපට උවමනා වෙලා තියෙනවා මේ පොහොසත් රට හදන්න. ලස්සන ජීවිතයක් ගොඩනගන්න. ඒ නිසා අපි හිතනවා අපේ අරමුණට සමපාත වෙන්න ඔබේ අරමුණක් ක්‍රියාත්මක කරන්න. අර අපේ සභාපතිතුමා කිව්වා වගේ අවුරුදු 3 අවසානයේ අපි දැන් දෙනවා වෙනදාට වඩා ටිකක් ලෙවල් එකකින් වැඩි සාතිකයක්. හම්බ වෙනව නේද? කිව්වද?
ලෙවල් 3 වල කලින් තිබ්බේ ඩිප්ලෝමා දැන් අපි දෙනවා කීයද ලෙවල් 5 6 වගේ උසස් ඩිප්ලෝමා සහතිකයක් දෙන්න අපි සැලසුම් කරනවා. සහතිකය ගන්න නම් ඔබ අද මෙතනට ආවේ මම හිතනවා අපි බලාපොරොත්තු වෙන අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. ඒ සහතිකය ඇතුලේ ඔබට ගමනක් තියෙයි. සහතිකය ඇතුලේ ඔබට ජීවිතයක් තියෙයි. හැබැයි අපි රට බලාපොරොත්තු වෙන දේ සහතිකය ඇතුලේ නැහැ. රට බලාපොරොත්තු වෙන සහතිකයට එහා ගිය දෙයක්. ඔබ අරගෙන යන්නේ සහතිකය ඇතුලේ අපිට පුළුවන් නම් මේ රටේ සමස්ත මානවයාට ජීවිතය දෙන්න. සමස්ත මානවයාට අලුත් කතාවක් කියලා දෙන්න. ඔවුන්ට ආදරය ගැන කියන්න. ඔවුන්ට සහකම්පනය ගැන කියන්නේ. එහෙම කලාකරුවෝ බිහි කරගන්න පුළුවන් නම් අපි විශ්වාස කරනවා මේ අපි බලාපොරොත්තු වෙන මේ අපේ අලුත් කණ්ඩායමේ අරමුණ සාක්ෂාත් වුණා කියලා. ඒක නිසා අවුරුදු 3කින් මෙතනින් බහැලා යද්දී ඔබට ලංකාව වෙනුවෙන් අපි මෙන්න මේ වගේ දෙයක් කරනවා කියලා හොඳ පර්යේෂණ සාහිත්‍යකරුවෙක් වෙන්න, කලාකරුවෙක් වෙන්න හැකියාව ලැබෙනවා නම් අපි හිතනවා අපේ අරමුණ සාක්ෂාත් වුණා කියලා. ඒක නිසා අර සහකම්පනයේ සහිත මිනිස්සු හදන්න හරි අමාරුයි. ඒ හදන්න පුළුවන් ඔබට. ඒ හැදීමේ හැකියාව තියෙන ඔබට. ඔබ ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න කියලා අපි ඉල්ලනවා. අපිට ආණ්ඩුවක් විදියට මේ භෞතික සංවර්ධනය කියන එක හදන එක මහ දෙයක් නෙවෙයි. අපි ඇවිල්ලා එක අවුරුද්දට ගිය අවුරුද්දේ අයවැය ඉදිරිපත් කරද්දී ඔබ දන්නවා ලංකාවේ සුවිශේෂීම අයවැය අපි ඉදිරිපත් කරා. දිට්ඨ සුලිකුණාටුව ආපු නිසා අයවැය ඇතුලේ තියෙන විශේෂත්ව ඔබට දැනුනේ නැති වුණාට එදා මෙදා ලංකාවේ ඉතිහාසයේ තියෙන රෙකෝඩ් තියපු අයවැයක් තමයි අපි ඉදිරිපත් කරේ එක අවුරුද්දට. ලංකාවේ අයවැය හිඟේ අඩුම කරගත්තු අයවැය මෑත ඉතිහාසයේ අපි ඉදිරිපත් කරා. 1950 ගණන් වලට පස්සේ අයවැය හිඟේ අඩුම කරගත්තේ අපේ අයවැය ඇතුළේ. අයවැය හිඟේ කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අපි හැමදාම අයවැයක් ඉදිරිපත් කරද්දී ආදායම උපකල්පනය කරනවා. මෙච්චරක් තමයි අපේ රටේ ආදායම කියන්නේ. තුන්වෙනි ලෝකේ රටවල් වල ඒ ආදායම ප්‍රමාණයට වඩා වියදම වැඩි. ආදායමට වඩා වියදම වැඩි වුණාම ගෙවල් වල උනත් අපි ණයක් ගන්නවා. එහෙම තමයි වියදම බැලන්ස් කරන්නේ. එතකොට මේ අයවැය අපි කියනවා මෙච්චර ප්‍රමාණයක් අපි මේ ආදායම වියදම පියවන්න ණයක් ගන්නවා. එහෙම නැත්නම් වෙන මොනවා හරි අපි මේ ආදායම වියදම් පියවීමේ උපක්‍රමයක් කියනවා. හැබැයි හැමදාම උනේ අවුරුද්ද අවසානයේ අයවැය ඉදිරිපත් කරාට පස්සේ අයවැය පසුවිපරම කිව්වට පස්සේ අපි බලාපොරොත්තු වෙච්ච ආදායම උපයා ගන්න අපි සමත් වෙලා නැහැ. ඒ වගේම වියදම අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට වඩා වැඩි. හැම වෙලේම ආදායම වියදම් පරතරය අපි වැඩි වුණා. හැබැයි ලංකා ඉතිහාසයේ 1954 පස්සේ ඔය ආදායම වියදම් පරතරය අඩුම කරගත්තු අයවැය බවට අපේ අයවැය පරිවර්තනය වුණා. ඒ පරිවර්තනය වුණේ නිකන් නෙවෙයි මේ රටේ හැමෝම මහන්සි වෙච්ච එකේ ප්‍රතිඵලයක් විදියට. අපේ රටේ දේශපාලඥයෝ අරමුණු සහගතව මහන්සි වුණා. වංචාව, නාස්තිය, දූෂණය නැති කළා මේ අලුත් අරමුණකට යන්න අපි මහන්සි වුණා. වැඩ කරා, කැපකිරීම කරා. දේශපාලඥයන් මහන්සි වුණාට රටක එවැනි අරමුණු වලට යන්න බෑ. ඔබ ඒක දන්නවා. ඒ වෙනුවෙන් රාජ්‍ය සේවකයෝ දැඩි කැපකිරීමක් කරා. මැදිහත් වුණා. ඒ දේවල් බිමේ ක්‍රියාත්මක කරන්න ඕන මැදිහත් වුණා. ඒක නිසා අපිට පුළුවන් වුණා ඉතිහාසයේ වැඩිම ආදායම බදු දෙපාර්තමේන්තුවේ ආදායම හොයන්න අලුතෙන් බදු ගහන්න නැතු. ඉස්සර තිබුණා පේයි ටැක්ස් එක. උපයන විට බද්ද. මේ පේයි ටැක්ස් එක ගහනකොට කලින් තිබුණේ රුපියල් ලක්ෂයට වඩා වැඩියෙන් පඩිගත්තු හැමෝටම පේයි ටැක්ස් එක ගැහුවා. අපි ඒක 1,50,000ට වැඩි කරා. බද්ද අඩු කරා. අපි බදු ආදායම අහිමි කරගත්තා. ඒත් ඔබ දන්නවද ලංකා ඉතිහාසයේ එදා මෙදා තුල තිබ්බ වැඩිම බදු ආදායම අපි එකතු කරා බදු කළමනාකරණය කිරීමේ ප්‍රතිඵලයක් විදියට. කලින් ඒවා ගියේ මේ පැතිවල දේශපාලඥයෝගේ අම්මා තාත්තගේ සොහොන් නදන්න. කලින් ඒවා ගියේ ඒගොල්ලෝගේ සාක්කුවට. අපි අවංකවම කියනවා අපි ඒක වෙනස් කරා. අපි ඒවා මහා භාණ්ඩාගාරයට ගෙන කටයුතු කරා. ලංකා ඉතිහාසයේ වැඩිම ආදායම අපි හෙව්වා. අපි බාර් පර්මිට් දුන්නේ නැහැ. බාර් පර්මිට් දෙන්නේ නැතුව ඉතිහාසයේ එදා මෙදා තුල වැඩිම සුරාබදු ආදායම හෙව්වා. අපි කලින් හිටපු බාර් වල අයිතිකාර ඇමතිලා දැන් ඉන්නව හිරේ සුරාබදු ගෙවන්නේ නැති එකේ ප්‍රතිඵලයක් විදියට. ඒගොල්ලෝ කලින් ඒගොල්ලෝගේ සාක්කුවට දාගත්තා. මේ දේශපාලඥයෝගේ සාක්කුවට දැම්මා. අපි ඒක වෙනස් කරා. පුංචි දේවල් කරලා තියෙනවා. ඉතිහාසයේ වැඩිපුරම රේගුබදු ආදායම අපි ඉපෙව්වා. ඒ උපයලා වැඩිපුරම ආදායම නිෂ්පාදනය කරන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම අපි ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් එහෙම අපේ විදේශීය මුදල් සංචිත අපිට කඩාවැටීමක තිබ්බි. අපි එනකොට ගොඩ දෙනෙක් බය වුණා. ගොඩ දෙනෙක්ට විපක්ෂයේ හැලී කිව්වා මේ විදේශීය සංචිත අපිට ස්ථාවර කරගන්න බැරි වෙයි. පිට රටවල් වල එක්ක තියෙන සම්බන්ධකම් අපි නැති වෙයි. අපි ආවට පස්සේ ඒවට නිකන් අර අයිතිකාරයෝ හිටියේ සම්බන්ධකම් වලට අපි ඒක වෙනස් කරා. ලංකා ඉතිහාසයේ අපිට බාර දීපුවේ ඉතා අවදානම් සහගත ආර්ථිකය. ජනාධිපතිව ඇවිල්ලා සතියෙන් සතිය ඔබට මතකයි කිව්වා මේ සතියට වඩා කලින් ඊගාව සතිය අමාරුයි කියලා. ජනාධිපතිව ආවේ ඒකට. අපි ඒක වෙනස් කරා. අපි ස්ථාවර ආර්ථිකයක් ඇදුවා. විදේශීය ප්‍රේෂණ මේ වෙද්දී බිලියන් 7.3කට වැඩි ප්‍රමාණයක් ඉදිරි කරගන්න විදේශීය සංචිත අපි සමත් වෙලා තියෙනවා. ඒ සංචිතාවේ නිකන් නෙවෙයි අපේ රටේ වැඩ කරන අම්මා තාත්තා අපි විශ්වාස කළ මේ රටට සල්ලි එව්වා. විදේශ රටවල ඉන්න අම්මා තාත්තා විදේශීය ප්‍රේෂණ එව්වා. ඒ වගේම
ඍජු විදේශීය ආයෝජන ලංකාවට වැඩිපුරම ගෙනාවු අවුරුද්ද බවට 2025 පත් වුණා. මෑත අවුරුදු කීපේ 2025 පත් වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඩොලර් මේ රටට ආවා. ඒ වගේම අපි වැඩිපුරම භාණ්ඩ නිෂ්පාදනය කරලා ඒ භාණ්ඩ පිට රටවල් වලට යවලා අලුතෙන් ඩොලර් ගේන්න අපි කටයුතු කරා. ඒකත් රෙකෝඩ් එකක් 2025 අවුරුද්දේ. නිෂ්පාදනය වැඩිම කළා භාණ්ඩ අපනයනය කළා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඩොලර් ගෙනල්ලා තියෙනවා අපි. ඒ වගේම ලංකාවට අපි විවිධ බැංකු අපේ ලංකාව දාලා ගියා විවිධ සමාගම්. ඒක නිසා අපිට ඒවත් එක්ක නැවත කතා කරලා ලංකාවට අලුතෙන් ඍජු විදේශීය ආයෝජන ගේන්න අපිට හැකියාව ලැබුණා. ඒ හැම එකේම අවසන් ප්‍රතිඵලයක් විතර හොඳ විදේශ සංචිතයක් ඉතිරි කරන්න අපිට පුළුවන් වුණා. ඔබට අහුවනම් අපේ ප්‍රාථමික ගිණුම ඇතුලේ අපි අයවැය අවසන් කරනකොට රුපියල් ට්‍රිලියන 1.2ක ඉතිරියක් අපි ඉතිරි කරා. ඒ ට්‍රිලියන 1.2ක් ඉතිරි කරන්න කලින් මිලියන 800ක ඕඩි එකක් තිබ්බ ගිණුම. ඒ 800ත් ගෙවලා ට්‍රිලියන් 1.2ක් ඉතිරි කරන්න අපි සමත් වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි ආර්ථික කළමනාකරණය කිරීමේ ප්‍රතිඵලයක් විදියට. ඒ කළමනාකරණය කරන ගමන් මේ රටේ අම්මා තාත්තා වෙනුවෙන් අපි කරන වැඩ අපි අතෑරියේ නැහැ. සහනලාභී සියලුම සහන කණ්ඩායම් වලට ඔබේ අම්මලාගෙන් අම්මා අස්වැසුමලාභියෙක් නම් අස්වැසුම වැඩි කරලා තියෙනවා. ආබාධිත දීමනාව ගන්න කෙනෙක් නම් ආබාධ දීමනාව වැඩි කරලා තියෙනවා. අයියා විශ්වවිද්‍යාලය යනවා නම් විශ්වවිද්‍යාලයේ දරුවන්ට තියෙන ඒ මහා පොළ බර්සරි වැඩි කරලා තියෙනවා. මම විශ්වවිද්‍යාලෙදී මට මතකයි රෝහණ විශ්වවිද්‍යාලය ඇතුලේ රුපියල් 500ක් වැඩි කරගන්න අපි උද්ඝෝෂණය කළා ගුටි කාපු අවස්ථා තිබුණා. රුපියල් 500ට 2500 කරන්න. හැබැයි අපි ඇවිල්ලා දෙගුණ කරා විශ්වවිද්‍යාලය ඇතුලේ ඒ මහා පොළ බර්සරි දෙගුණ කරා මේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනයි. මල්ලි ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙලා තියෙනවා නම් අපි දෙගුණ කරලා තියෙන්නේ. ශිෂ්‍යාධාරය දෙගුණ කරලා තියෙන්නේ. ඒක නිසා හැම සහනාධාරයක්ම වැඩිපුර දුන්නා. ගොවියට පොහොර සහනාධාරය දුන්නා. දීවරයට දීවර සහනාධාරය දුන්නා. සියල්ල දෙන ගමන් ආර්ථිකය කළමනාකරණය කරා. රාජ්‍ය සේවකයාගේ වැටුප්පත අරගෙන බැලුවොත් එimhe 2024 25 26 එකට තියලා වැටුප්පත් තුන බැලුවොත් එimhe ඔබට තේරෙයි රාජ්‍ය සේවකගේ ඉතිහාසයේ වැඩිම වැටුප් පැඩවීම අපි කරලා තිනවා රජයක් විදිහට. අපි සතුටින් කියනවා. ඒ හැම දෙයක් කරන ගමන්ම ආර්ථිකය ස්ථාවර කරගන්න අපිට පුළුවන්. මම කිව්වේ භෞතික දේවල් ගොඩනගනවා නම් මේක මහ ගේමක් නෙවෙයි. භෞතික දේවල් ගොඩනගන්න පුළුවන්. අපිට ඒව ඕනවටත් වඩා කරන්න පුළුවන්. ඒකට අපි මහන්සි වෙනවා වැඩ කරනවා. හැබැයි මේ භෞතික දේවල් කොච්චර ගොඩනගුවත් වැඩක් නැහැ. අර සහ කම්පැනි සහිත මිනිස්සු නැත්තම්. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඇතුලේ අපි අපේක්ෂා කරන්නෙම ඒ සහ කම්පැනි සහිත මිනිස්සයා. සංස්කෘතික මිනිසා. ඒ සංස්කෘතික මිනිසෙක් හැදුන්නේ නැත්තම් අපිට අනුන්ගේ දුක තේරෙන, අනුන්ගේ වේදනාව තේරෙන, අනුන්ට ආදරය කරන්න පුළුවන් මිනිසෙක් හැදුන්නේ නැත්තම් මේ මොන භෞතික දේවල් ගොඩනගුවත් වැඩක් නැහැ. ඒක නිසා අපි ඔබෙන් ආදරෙන් ඉල්ලනවා. ඔබට තමයි ඒ සහ කම්පැනි සහිත මිනිස්සයා නිර්මාණය කිරීමේ මුල් පුරුක බවට පත් වෙන්න පුළුවන්. කලාව දන්න මිනිස්සයා ගාව කලාව ඇතුලේ අපට පුළුවන් ජීවිතය කියලා දෙන්න. ඔබ ඒ වාදනය කරන තනුවක් ඇතුලේ ඔබට පුළුවන් අලුතෙන් කෙනෙක්ට ජීවිතය කියලා දෙන්න. ඔබ නිර්මාණය කරන ගීය පදයක් ඇතුලේ ඔබට පුළුවන් තව කෙනෙක්ට ජීවිතය කියලා දෙන්න. ඔබේ නර්තන වින්‍යාසය ඇතුලේ ඔබට පුළුවන් තව කෙනෙක්ට ජීවිතය කියලා දෙන්න. අපි ඔබෙන් ආදරෙන් ඉල්ලනවා එවැනි ජීවිතය කියලා දෙන මිනිස්සු බවට පරිවර්තනය වෙන්න. ඒක නිසා ලංකාවට ඇත්තටම ඕන වෙනස් වෙච්ච මිනිස්සු ටිකක්. මේක දරා ගන්න පුළුවන් මිනිස්සු ටිකක්. එකට එකතු වෙලා කැපකිරීමෙන් වැඩ කරන්න පුළුවන් මිනිස්සු ටිකක්. ඒක බිහි කරගන්න ඔබේ මේ ඩිප්ලෝමා සාතිකය අරගෙන යන ගමන් එවැනි මිනිසයන් බවට පරිවර්තනය වීමෙන් එළියට යන්න. තව මිනිස්සු පිරිසක් සහ කම්පැනි සහිත මිනිසයන් බවට පරිවර්තනය කරන්න. අපි හිතනවා එහෙම කරොත් අපේ අරමුණ සාක්ෂාත් වෙවි, ඔබත් සමත් වෙවි. ඒ නිසා රටට හෙට දවසට එවැනි මිනිස්සුන් අත්‍යවශ්‍ය යුගයක් මේ තියෙන්නේ. ඔබ වසර 3ක කාලයක් මේ රටේ අම්මා තාත්තා බදු ගෙවන සල්ලි මේ කරුණ සේවා සභාව ඇතුලේ වියදම් කරන්නේ. ඒ සල්ලි වලින් ඔබ අධ්‍යාපනය ලබනකොට මේ රටටත් ඔබට තියෙන වගකීමක්. ඒ වගකීම ඔබ ඉෂ්ට කරන්න. අපි හිතනවා ඒක ඉෂ්ට කරන්න ඔබ සියලු දෙනාට ශක්තිය ඇති කියලා. ඒ සඳහා මහන්සි වෙන්න, අරමුණු සහගතව වැඩ කරන්න. හෙට දවසේ අනාගතයේ බිහි වෙන මේ තරුණ පරම්පරාව ඇතුලේ අපි බලාපොරොත්තු වෙනවා දශක 4ක මේ රටේ නායකයෝ හදන්න ඕන. මේ රටේ නායකයෝ හිඟයක් තියෙනවා. ඒ නායකයෝ ගේන්න තියෙන ඔබ අතරින්. ඒක නිසා ඒ නායකයෝ බිහි කරද්දී සහ කම්පැනි සහිත මිනිස්සු ටිකක් ඒ නායකයෝ අතර ඉන්න ඕන. ඒක නිසා එවැනි මිනිස්සු ටිකක් ඔබ අතරින් බිහි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.